ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට ඔයාගේ Dialog router එකට work and learn plus මාසික පැකේජ් එක ඇක්ටිවේට් කරන හැටි කියලා දෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට මේ පැකේජ් එකෙන් Zoom, Google, YouTube, Microsoft Teams ඒ වගේම educational app පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පළවෙනිට කියලා දෙනවා රුපියල් 672 GB 35 පැකේජ් එක ඇක්ටිවේට් කරන විදිය. මම ඔයාලට දෙවෙනිට කියලා දෙනවා රුපියල් 1342 GB 80 පැකේජ් එක ඇක්ටිවේට් කරන විදිය. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට මේ පැකේජ් දෙකම සාර්ථකව ඇක්ටිවේට් කරගන්න පුළුවන් වුණොත් විතරක් මගේ channel එක subscribe කරන්න. දැන් ඔයා මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ කීපෑඩ් එකට යන්න. දැන් ඔයා මෙතන #678යි අංකය ටයිප් කරන්න. ඊට පස්සේ ඔයා පල්ලෙහා තියෙන මොබයිල් අයිකන් එක ටච් කරන්න. මම දැන් ඔයාලට මුලින්ම කියලා දෙන්නම් GB 35 පැකේජ් එක ඇක්ටිවේට් කරන විදිය. ඊට පස්සේ මම ඔයාලට GB 80 පැකේජ් එක ඇක්ටිවේට් කරන විදිය කියලා දෙන්නම්. දැන් ඔයාලට මෙතන පස්වෙනිට බලා ගන්න පුළුවන් home broadband කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 5 ටයිප් කරලා දකුණු පැත්තේ තියෙන send button එක ටච් කරන්න. දැන් ඔයා මෙතන ඔයාගේ router එකේ number එක type කරන්න. ඊට පස්සේ ඔයා දකුණු පැත්තේ තියෙන send button එක touch කරන්න. දැන් ඔයාට මෙතන තුන්වෙනිට බලා ගන්න පුළුවන් activate data plan කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 3 type කරලා දකුණු පැත්තේ තියෙන send button එක touch කරන්න. දැන් ඔයාට මෙතන දෙවෙනිට බලා ගන්න පුළුවන් 30 day packages කියලා. දැන් ඔයා මෙතන අංක 2 type කරලා send button එක touch කරන්න. දැන් ඔයාලට පළවෙනිට බලා ගන්න පුළුවන් රුපියල් 672 GB 35 work and learn plus package එක. දැන් අපි පළවෙනි එක ඇක්ටිවේට් කරන නිසා මෙතන අංක 1 type කරලා දකුණු පැත්තේ තියෙන send button එක touch කරන්න. ඔයා මේ පැකේජ් එක රුපියල් 672ක් දීලා ඇක්ටිවේට් කරාම ඔයාලට anytime GB 35ක් ලැබෙනවා. ඔයාලට මේ data වලින් Zoom, Microsoft Teams, Google ඒ වගේම web browsing, YouTube, educational app පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතනින් ඉදිරියට යන්න අංක 92 type කරලා send button එක touch කරන්න. ඔයාට මේ පැකේජ් එක මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මෙතනින් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් අංක 1 type කරලා send button එක touch කරන්න. ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ පැකේජ් එකට අවශ්‍ය මුදල් ප්‍රමාණය මගේ ඩයලොග් ගෙනෙම නැති නිසා. මම දැන් මෙතනින් අංක 91 type කරලා back වෙනවා. දැන් මම ඔයාට GB 80 පැකේජ් එක ඇක්ටිවේට් කරන විදිහ කියලා දෙන්නම්. දැන් මම මෙතනමුත් අංක 91 type කරලා back වෙනවා. ඉතින් මම කලින් කියලා දුන්න විදිහට ඔයාට කෙලින්ම වෙලා GB 80 පැකේජ් එකම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා කලින් කියලා දුන්න විදිහට මෙතෙන්ට ආවම දැන් ඔයාට බලා ගන්න පුළුවන් work and learn plus GB 80 පැකේජ් එක. ඔයාට මේ පැකේජ් එක රුපියල් 1342ට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. දැන් මම මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න මෙතන අංක 2 type කරලා send button එක touch කරනවා. ඉතින් ඔයා මේ පැකේජ් එක රුපියල් 1342ට ඇක්ටිවේට් කරාම anytime GB 80ක් ලැබෙනවා. ඔයාට මේකෙන් කලින් වගේම Zoom, Microsoft Teams ඒ වගේම YouTube, Google web browsing, educational app පාවිච්චි කරන්න පුළුවන්. මේ පැකේජ් එක මාසයක් වළංගු වෙනවා. දැන් ඔයා මෙතන අංක 92 type කරලා send button එක touch කරන්න. ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් මෙතන අංක 1 type කරලා send button එක touch කරන්න. ඉතින් ඩයලොග් සමාගමෙන් මේ පැකේජ් වල මිල ගණන් වෙනස් කරේ නැත්නම් මේ එන පියවර වෙනස් කරේ නැත්නම් ඔයාට ඉදිරියටත් මේ විදිහටම මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ අවශ්‍ය මුදල් ප්‍රමාණය මගේ ගිණුමේ නැති නිසා. ඉතින් ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය රීලෝඩ් කරලා හරි එහෙම නැත්නම් කාඩ් දාලා හරි ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මේ පැකේජ් දෙකෙන් ඔයාට අවශ්‍ය පැකේජ් එක සාර්ථකව ඇක්ටිවේට් කරගන්න පුළුවන් වුණා නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයා bell icon එකෙත් all දුන්නොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයා ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වීඩියෝද කියලාත් කමෙන්ට් කරන්න. මට පුළුවන් නම් මම ඒ වීඩියෝත් අරන් එන්නම්. ඒ වගේම අද වීඩියෝ එකේ දැක්ක හොඳ නරක අඩුපාඩු ඕනම අදහසක් කමෙන්ට් කරන්න. මම මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් මගේ channel එකේ කරලා තියෙනවා. ඔයාට මේ වීඩියෝත් මගේ channel එකට ගියොත් නරඹන්න පුළුවන්. ඉතින් මේ ගැන දන්නේ නැති ඔයාගේ යහළුවන් අතරෙත් මේ වීඩියෝ එක share කරගන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාගෙන යන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.